ජනකීර්ණුණු රාගම හන්දිය දුම්රිය ස්ථානයට නුදුර සැනින්රෝ හෝටලේ සිට ඔබ අමතන්නේ සැනින්රෝ ක්වික් ටිප්ස් තුලින්. අපි අද බලමු මේ දවස්වල ගොඩාක් දෙනෙක් තමුන්ගේ උත්සව සංවිධානය කරන්න උත්සාහ දරනවා. උපන්දින සාද එහෙම නැත්නම් විවාහ මංගල උත්සව මෙහෙම උත්සවවලට ඔයගොල්ලෝ සංවිධානය කරද්දී බොහෝ දෙනෙක් කියන්නේ හෝටලයකට. ඒ හෝටලයකට ගියාම ඔයාලා මෙනු එකක් සිලෙක්ට් කරගන්නවා. මෙනුස් ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ගේ අතේ තිබෙන සල්ලි ප්‍රමාණයට වියදම් කරන්න පුළුවන් හැකි ප්‍රමාණයට ඔයාලා මොනවද කරන්නේ? මෙනු ගොඩක් අතරින් එක් මෙනු එකක් ඔයගොල්ලෝ තීරණය කරගන්නවා අපිට මේ මෙනු එක හොඳයි කියලා. නමුත් බොහෝ අවස්ථාවලට අපේ අත්දැකීම් තමයි උදාහරණයක් ගත්තොත් මේ මෙනු එක ඔයාලා තෝරා ගනිද්දී ඒ තේරීම් කරන්නේ නිවැරදි ක්‍රමයට පටහැනිව. උදාහරණයක් ගමු. අපි කියමු අපි හිතමු ප්‍රධාන ආහාරයට අපි ගොඩාක් දෙනෙක් ආසයි මේ ඩෙවල් කන්න ඩෙවල් චිකන් කියලා කියමුකෝ අපි. කුකුල් මස්. එතකොට ප්‍රධාන ආහාරයට අපි ඩෙවල් චිකන් තෝරා ගන්නවා. ඉන් පස්සේ අපිට බයිට්ස් වර්ග එනවා. බයිට්ස් වලටත් ඔබ බොහෝ වෙලාවට තෝරගන්නේ ඩෙවල් චිකන්ම තමයි. එතකොට ඔබ ආරාධනය කරපු ඒ අය බයිට්ස් එකටත් ගන්නේ චිකන් ඩෙවල්. බුෆේ එකට ගියාම එතනක් තියෙන්නේ චිකන් ඩෙවල්. එතන කිසි වෙනසක් නැහැ. මේ ගැන ගොඩාක් අවධානය යොමු කර යුතු කාරණාවක්. මොකද ඔබ වියදම් කරනවා. නමුත් ඔබ ආරාධනය කරපු ඒ ආරාධිතයන්ට රිසිසේ ඒ ආහාරවල රසය විඳින්න තිබෙන අවස්ථාව ගිලිහෙනවා ඔබ තෝරාගත් මෙනු එකේ හැටියට. ඒ නිසා ඔබ චිකන් ඩෙවල් තෝරාගත්තා නම් මෙනු එක තුල ප්‍රධාන ආහාරයකට බුෆේ එකට ඔබ ආයේ චිකන් ඩෙවල් තෝරාගන්නට එපා බයිට්ස් එකට. ඔබට චිකන් ඕන නම් චිකන් ස්ටියු එකක් තෝරගන්න. එහෙම නැත්නම් පෝක් ස්ටියු තෝරගන්න. එතකොට තමයි එහි වෙනසක් තිබෙන්නේ. ඒ වෙනස ඔබට දැනෙයි, ඔබ ආරාධනා කරපු අයට දැනෙයි. ඒ භුක්ති විඳිද්දී ඒ වෙනස හරි අපූර්වට ඔබට දැනෙනවා ඇත්තටම. ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබට මම ආයෙත් කියනවා ප්‍රධාන ආහාරයට තෝරාගත්ත දෙයක්ම නැවත බයිට්ස් වර්ගවලට තෝරා ගන්නට එපා. එයින් වලකින්න. ස්තුතියි.